හායි ළමයි ඉතින් කොහමද ඔයාලට? අපි අද ආවා අපේ හේනේ පොහොර දාන්න. ඔන්න ළමයි ඉතින් බලන්නකෝ අපි හේනට එන පාර මෙතන නම් තව ටිකක් හරි හොඳයි. මේ හොඳටම වල ගහිලා තියෙන දෙපැත්තේ අර ඊයේ රෑ වැස්ස නිසා. මට අපි ඉතින් වෙලාවකට ලිස්සලත් වැඩෙනවා මේ මදි. ඔන්න ඉතින් ළමයි අපේ අයියා කරෙන් පොහොර ටික අරන් යනවා පව්වනේ. කෑලි ඉතින් තැන් වලට යල්දි තැන් වල පොහොර මිටි ගිහින් තියලා දැන් මම තමයි මෙතනින් නම් බොහොම අමාරුවෙන් තමයි ගියේ. අර ඔයාලා ඉස්සෙල්ලා දැක්කනේ අපි මේ අයියා පොහොර මිටිය කරේ තියන්ගේ. අන්න ඒ මෙන්න මෙතනින් බයික් එක ගන්න බැරුව තමයි අරගෙන ගියේ. ඔන්න ළමයි මේ තියෙන්නේ මේ උග්ගස්නේ. දැන් මේවා කපන කාලෙත් ඉතින් පහුවෙලා තියෙන්නේ. මේ දැන් ඉතින් මේවා කපන්නේ අර සීනි හදන්න නෙවෙයි. ආයිත් ඔය වගේ අපි නම් කියන්නේ බීජ වලට කියලා. ඒ කියන්නේ ඔය උග්ගස් දඬු සාමාන්‍යයෙන් පොඩි කෑලි වලට කපලා ඒවා මේ හිටවන්න ගන්නවා. දැන් ඉතින් මේවා වර මෝරලා වගේ තියෙන නිසා පැණි රහ ඉතින් එච්චරම නෑ. අපි දැන් ගහක් කලවගෙන කෑවත් එහෙමනම් පැණි රහක් දැනෙන්නේ නෑ යන්නේ. අපේ අයියත් ආවා අදත් හේනේ පොහොර දාන්න. මේ ඉතින් අපි මේ පාර මේ යූරියත් එක්ක නිල් කැට පොහොර ටිකකුත් එකතු කරා. මොකද අර මේ පාර වැස්සෙන්න පරක්කු නිසා පොහොර දාන්න ටිකක් කල් ගියා. ඒක නිසා තමයි මේ පාර නිල් කැට පොහොර ටිකකුත් දාන්නේ. දැන් ඉතින් අපි මේ දෙක ඒ ප්‍රමාණ වලින් අරගෙන දාලා මේ ටික අපි හොඳට කවලම් කරගමු. ඔන්න ඉතින් දැන් අපි මේ ටික කවලම් කරලා ඉවරයි. දැන් ඉතින් අපි මේ ටික බකට් වලට දාගමු. ඉතින් අපි පොහොර දාන්නේ මෙන්න මේ ප්‍රමාණය වගේ. ඔය විදිහට පැලේ මුලට අපි පොහොර ටික දාගෙන යමු. අපි ඉතින් අර දෙපාරක් පොහොර දානවනේ. ඒක නිසා ඉතින් මේ ප්‍රමාණය ඇති. තව පාරක් දාන නිසා. දැන් ඉතින් පොහොර ටිකක් දාලා ඉවර වෙලා අපි ආවා තේපො. ඔන්න ළමයි ඒව හැපුණිච්චා. ඉපපත්තු කරන්න පුදුම කට්ටක් තමයි අපි කන්නේ. Hi guys. ඉතින් වැඩ තේ බොන්න වතුරුණු කරනවා. මං යනවා පොඩ්ඩක්. හේනේ ඇවිදින්න. කොල්කොල ටික හිද්ද කළා. මේක දිගා. මේක කරගත්ත නා පුතා. මේකේ දර කිරි දෙක. ඔන්න ළමයි ඉපපත්තු වුණා. ඔන්න ළමයි ඉතින් අපි දැන් තේ කොළ දැම්මා. ඔයාලා මෙහෙම තේ බීලා තියෙනවද ළමයි? බීලා බලන්නකෝ මානම රසයි. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක හේනේ ඇවිල්ලා මේ වගේ ගහ යට තේ උණු කරලා එහෙම බොද්දි මානම රසයි ඉතින්. මම නම් මාර ආසයි. අද විශ්ේ අනිත් දිරාලා අද පිච්චේ.
තඩියෙන් අල්ලන්න අත පිච්ච ගන්නවා අපි තේ බෝන තමයි හදන්නේ. කිඹුලෙක් කාලා තේ බොමු. කිඹුලා. කඩන්න පාමක් බැක්තියක් බයි. ඊයේ මෙහෙට හොඳටම වැහලා තිබ්බ මේ තේරෙනවනේ. අත්වල එහෙම මඩ ඉතින්. රතුපස් ගෑවිලා තියෙන ඉතින් මේ දන්න කට්ටිය නම් දන්නවා මේ අර රතුපස් තියෙන පොළොවට වැස්සක් ආවහම ඉතින් මේ එරෙනවා ඇලෙනවා. එහෙම තමයි ඉතින්. ඒක නිසා මේ අද ඉතින් කකුල් එහෙම ගන්න දෙයක් නැහැ. හොඳටම ඇලවිලා තමයි තියෙන්නේ. මේ පේනවනේ කකුල්. කකුල් වල හොඳට මඩ ඇලවිලා තමයි තියෙන්නේ. අපේ අයියගේ කකුල් දෙකේ හොඳට පස් ඇලිලා. ඔන්නේ ඉතින් පස් අයින් කරනවා. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් තේ බීලා ඉවරයි. දැන් ඉතින් මහන්සි ඇරලා ආයිමත් යනවා පොහොර දාන්න. මොකද මේ පොහොර ඉතින් ගහක් ගන්න ඉතින් දාන්නත් එපේ. අනිත් එක තමයි දැන් අර වැස්ස පටන් ගත්තට පස්සේ හවසට හැමදාම වහිනවා ඉතින්. වැස්සට කලින් පොහොර ටික දාලා ඉවර කරගන්න ඕනේ. නැත්තම් ඉතින් පොහොර ටික වැස්සට අර වතුරට ගහගෙන යනවනේ. දැන් මෙහෙම දැම්මාම නම් අවුලක් නෑ. ඉතින් මේ අර පොළව තෙත තියෙන නිසා ටක් ගාලා පොහොර ටික උරා ගන්නවනේ. දැන් නම් ළමයි පොහොර දීගෙන තමයි. අපි දැන් මේ ඉතින් ඉරොංගු වලට යූරියා සහ නිල් කැට පොහොර. අර අපිට පොහොර දාන්න ටිකක් කල් ගියා. ඒක නිසා ඉතින් මේ නිල් කැට ටික උත් අරගෙන දැම්මා. අම්මා බෙදාගෙන ඉන්නවා. ඔන්න අපි බත් කන්න තමයි හදන්නේ. ඔන්න අපි බත් කන්න තමයි ඉතින් හදන්නේ. කවුදාස මෙහෙම හේන් වල ඇවිල්ලා බත් කන්න. මම හරි හරි. අද නම් වැඩිය මුකුත් හදාගන්න ඕනේ නැහැ ළමයි. මේ දෙල් කිරිට හදාගත්තා. දෙල් ටිකක් කිරිට හදාගෙන ඊට පස්සේ චිකන් කරියක් හදාගත්තා. ඔව් ඉතින් අපි කන්න යන්නේ. ඒ උනටද වහි වගේ නේද? ඒ පාට තියෙන්නේ. දැසොත් බෑ හොඳයි. දැන් නම් පොහොර ටිකක් අතර උරාගෙන තියෙන්නේ පොළවට. ඊයේ බැලුවා ටුඩිය තාවනවා. උදේ කෑවට වැඩි හේනේද හදිරසගෙන ඉන්නේ. උදේ කලබලෙන්නේ ගියයි. ඔන්න ළමයි ඉතින් අපි දැන් පොහොර දාලා ගෙදර යන්න තමයි හදන්නේ. මේ අපි උදේ ආව ගමන් මේ පොහොර දාන්න ගත්තේ මෙතන ඉඳලා. බලන්නකෝ ඒවා දැන් අපි පොහොර දාලා ඉවර වෙලා ගෙදර යන්න හදද්දි ඒවා පොළවට උරාගෙන. මේ ඉක්මනට උරාගෙන තියෙන්නේ ළමයි. මේ ඊයේ රෑ වැස්සනේ. ඒ වැස්ස නිසා පොළව හොඳට
තෙත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් ටක් ගාලා පොහොර ටික උරා ගන්නවා. ඒකත් හොඳයි. මොකද මේ අර පැත්තෙන් වැස්සක් එන්න වගේ තමයි හදන්නේ. දැන් පොහොර උඩ තිබ්බොත් ඕවා ගහගෙන යනවනේ වැස්සට. මෙහෙම ඉක්මනට උරා ගන්න එක ඉතින් ගොඩක් වාසියි අපිට. එහෙනම් ළමයි ඔන්න අදට vlog එකත් ඉවරයි. ඉතින් ළමයි ඔන්න අපි වැඩ ඉවර කරලා යනවා. අද වැඩ ටිකත් ඉතින් දෙයනේ කියලා කරගත්ත පොහොර දාන ටිකත්. ඊළඟට තියෙන ඉතින් දෙවෙනි පාර පොහොර දාන්න. ඒක නම් දැම්ම නැහැ. තව දවස් 20කින් වගේ තමයි ඒ පොහොර දාන්නේ. බලන්නකෝ. දැන් නම් පාරේ මඩත් වේලිලා. නේ අයියා. වැස්සරක් නැහැ ඉතින් අවු සැරයි. හැබැයි එහෙම ලොකු අවුවකුත් අද තිබ්බේ නෑනේ. ඔව් දේ නම් තිබ්බේ නැහැ ඒකින්ද පොරෝ ටික දාගන්න ලේසි වුණා. එහෙනම් ළමයි අදට නම් වැඩ ඉවරයි. ආයිතින් තව වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න. අයි බයි කියන කට්ටියට බයි. ආයි ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකල් ඔයාලා පරිස්සමට ඉන්න. මගේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් හැමෝටම ආදරේ. බයි.